හායි ඔයාලට කොහොමද? අද දවස මට ටිකක් ස්පෙෂල් ඩේ එකක්. ඉක්මනින්ම උදේම නැගිටලා පීස්ෆුල් මෝර්නින් වයිබ් එකක් එක්ක දවස පටන් ගන්න හිතුවා. ඉතින් අද කරන්න තියෙන වැඩ ගොඩක් නිසා ස්ලෝ බට් ප්‍රොඩක්ටිව් ඩේ එකක් ප්ලෑන් කරගෙන හිටියා. ෆස්ට් තින් ෆස්ට් මගේ බ්‍රෙක්ෆාස්ට් එක හදුවා. මේක නම් අම්මට අපිට නම් සිම්පල් බ්‍රෙක්ෆාස්ට් එකක් හදාගත්තේ. බොයිල් එග්ස්, මායෝ, අනියන්, ග්‍රීන් චිලි මික්ස් කරලා තමයි ක්‍රීමි ෆිලින් එකක් හදාගෙන සෑන්ඩ්විච් එකක් ප්‍රෙපෙයාර් කරා. ඉතින් ෆැමිලි එකත් එක්ක බ්‍රෙක්ෆාස්ට් ෂෙයා කරන ඒ ස්මෝල් මොමන්ට්ස් honestly priceless. අම්මට හදපු garlic bread එක දැන් මේ වෙලාවේ හැදිලා ඉවරයි. ඊට පස්සේ අපි බලමු අපේ කොහොමද අපේ සෑන්ඩ්විච් එකේ ක්‍රීමි ෆිලින් එක හදාගන්නේ කියලා. මේ විදිහට අනියන්, ග්‍රීන් චිලි, පෙපර්, සෝල්ට් මේ විදිහට ඇඩ් කරලා හොඳට මික්ස් කරගන්න ඕනේ. මේ විදිහට මික්ස් කරගෙන මායෝ ටිකක් වැඩියෙන් අපි මේකට මික්ස් කරගන්න ඕනේ. ඒක තමයි මේකේ ඇත්තටම රහස. ඉතින් ඇත්තටම හෝම්මේඩ් ෆුඩ් වල තියෙන කම්ෆර්ට් එක වෙනමම දෙයක්. ඊට පස්සේ මේ ක්‍රීමි ෆිලින් එක බ්‍රෙඩ් ස්ලයිස් වල හොඳට ගාගෙන මේ විදිහට කන්න ගත්තා. බ්‍රෙක්ෆාස්ට් එකෙන් පස්සේ මම කැමතිම දෙයක් කරන්න ගියා. ඒ බැඩ්මින්ටන් ප්ලේ කරන්න. මම නංගිත් එක්ක බැඩ්මින්ටන් ප්ලේ කරන්න ගියා. මේක අලුත් කෝට් එකක්. ඉතින් සැටර්ඩේ මෝර්නින් එක ඇක්ටිව් විදිහට ස්පෙන්ඩ් කරන්නත් මයින්ඩ් එකට බොඩි එකටත් ෆ්‍රෙෂ් ෆීලින් එකක් දෙනවා. ඔයාලත් මේ වගේ පොඩිම හරි ස්පෝට් එකක් වීකෙන්ඩ් එකකට කරලා බලන්න. ඊට පස්සේ ග්‍රොසරි shopping ගිහිල්ලා මේ වගේ වයින් බොටල් එකක් ගත්තා. ඔන්න ඩේ එකේ ලාස්ට් ස්ටොප් එක. nail spa appointment එකක් තියෙනවා. self care කියන්නේ ලක්ෂරි එකක් නෙමෙයි, necessity එකක්. මේ විදිහට මම සලෝන් එකට යන ගමන් පොඩි වීඩියෝ ක්ලිප් එකක් ගත්තා. කම්මැලි නිසා. ඔයාලත් මං වගේ monthly self care කරනවද? කරනවා නම් කමෙන්ට් එකක් දාගෙන යන්න බලන්න. අපේ busy life එක අතරේ අපිටම time එකක් දෙන්න ඕනේ. ඒ small self love moments තමයි confidence එක build කරන්නේ. අද දවස overall balance day එකක්. අපි හැමෝගෙම life perfect නෑ. ඒත් මේ වගේ peaceful little moments තමයි life එක තවත් ලස්සන කරන්නේ. ඉතින් ඔයාලට thank you මේ වීඩියෝ එක බලුවට. මගේ page එකත් follow කරන්න අමතක කරන්න එපා. Bye.